ලෝකයේ බිහි වූ පළමු සහ එකම ට්‍රිලියන පතියා තමයි ඊලොන් මස්ක් කියන්නේ. ෆෝබ්ස් සංගරාවට අනුව 2026 ජුනි මාසය වන විට ඔහුගේ වත්කම් ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 1.1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔහුගේ වත්කම් මෙලෙස වැඩි වී තිබෙන්නේ 2026 ජුනි මාස 12 වන දින SpaceX ආයතනය නැස්ඩැක් කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමත් සමගයි. ගොඩක් අයට ඊලොන් මස්ක් කියන නම ඇහුවම මතක් වෙන්නේ ටෙස්ලා සහ SpaceX විතරක් වුණාට මේ වන විට ඔහු සතුව ඉනෝවේෂන්ස් එහෙම නැත්නම් නවෝත්පාදන ඉලක්ක කරගත් ව්‍යාපාර ගණනාවක්ම තියෙනවා. ඒ අතරින් OpenAI, කලින් Twitter ලෙස හැඳින්වූ එක් සමාජ මාධ්‍ය ජාලය, The Boring Company, Neuralink Corporation, SolarCity සහ PayPal හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපිට නැතුවම බැරි ChatGPT හැදුනෙත් මේ ඊලොන් මස්ක් ආරම්භ කළ OpenAI සමාගමේ නිර්මාණයක් විදියට. ඉතින් ඊලොන් මස්ක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වෙන්නේ ඔහුගේ දෙමව්පියන්ගේ නිර්ම කරගත් ධනයක් නිසා නම් නෙවෙයි. ඔහු සතු ඇත්තේ ඔහු විසින්ම විශාල කැපකිරීමක් කර උපයාගත් ධනයක්. ඔහුගේ සාර්ථකත්වයේ ගමන පරාජයන් සහ අහිමිවීම් රාශියක එකතුවක්. ඉතින් ඔහුගේ ජීවිතයෙන් අපිට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. ඊලොන්ගේ සම්පූර්ණ ජීවිත කතාව සහ ඔහුගේ සාර්ථකත්වයේ රහස දැනගන්න දිගටම එකතු වෙලා ඉන්න. ඊලොන් මස්ක් ඉපදෙන්නේ 1971 වර්ෂයේ දකුණු අප්‍රිකාවේදී. ඒ ඔහුගේ පවුලේ වැඩිමල් දරුවා විදියට. ඔහුට බාල සොහයුරෙක් සහ සොහයුරියක්ද සිටිනවා. ඊලොන්ගේ පියා ඉංජිනේරුවෙක් වන අතර ඔහුගේ මව කැනේඩියානු සම්භවයක් සහිත නිරූපිකාවක්. ඔහු කුඩා කාලයේ සිටම සයන්ස් ෆික්ෂන්ස් එහෙම නැත්නම් විද්‍යා ප්‍රබන්ධ සහ තාක්ෂණය පිළිබඳ පොත්පත් කියවන්න ඉතා ප්‍රිය කරා. වයස අවුරුදු 10 දී තමයි ඊලොන්ට මුල්ම වතාවට පරිගණකයක් භාවිතා කරන්න ලැබෙන්නේ. වයස අවුරුදු 12 වෙන විට ඔහු තනියම කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නවා. කොහොම වුණත් ඔහුගේ පාසල් කාලය නම් මෙතරම් සුන්දර වන්නේ නැහැ. පාසලේ අනෙක් සිසුන්ට වඩා ඊලොන් විශේෂ හැකියාවන් පෙන්වූ නිසාම අනෙක් සිසුන් ඔහුව ඉතා දරුණු ලෙස හිරිහැරයට ලක් කරනවා. බුලි කරනවා. වරක් ඔහුව පඩිපෙළෙන් පහළට තල්ලු කරලා රෝහල්ගත වෙන්නත් උනා කියලා පසු කාලීනව ඊලොන් මස්ක් මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා. ඊලොන්ට වයස අවුරුදු 9 දී ඊලොන්ගේ දෙමාපියන් දික්කසාද වෙනවා. මේ කාලයේදී ඊලොන් තම පියා සමග ජීවත් වීමට තීරණය කරත් පසු කාලීනව ඔහු එම තීරණය පිළිබඳ ගොඩක් පසුතැවුණා කියලා ඔහු මාධ්‍යයට කියලා තියෙනවා. ඔහුගේ පියා ඉතා දරුණු පුද්ගලයෙක් බවත් ඊලොන්ගේ මවට දිගින් දිගටම පහර දීම නිසා වුන් දික්කසාද වූ බවත් ඊලොන්ගේ මව මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කරනවා. පසුව ඊලොන් ඔහුගේ මවත් සමග ජීවත් වීමට තීරණය කරනවා. ඊලොන්ට මුල සිටම අවශ්‍ය වුණේ ඉංජිනේරු තාක්ෂණය සහ අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳ වැඩිදුර හැදෑරීමට. ඉතින් ඔහු වයස අවුරුදු 17 දී තීරණය කරනවා දකුණු අප්‍රිකාව අතහැරලා කැනඩාවේ පදිංචියට යන්න. ඔහුගේ මවට කැනේඩියානු සම්භවයක් තිබුණ නිසාම ඊලොන්ටත් එහි පුරවැසිභාවය හිමි වුණා. 1989 දී කැනඩාවට සංක්‍රමණය වූ ඊලොන් භෞතික විද්‍යා අංශයෙන් ඔහුගේ පළමු උපාධිය කැනඩාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නවා. මීට අමතරව ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක්ද 1997 වර්ෂයේදී ලබා ගන්නවා. ඉතින් භෞතික විද්‍යාව පිළිබඳ ඔහු ලැබූ දැනුම නවෝත්පාදන සඳහාත් ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහු ලැබූ දැනුම පසු කාලීනව ටෙස්ලා සහ SpaceX ආයතනවල ව්‍යාපාරික උපාය මාර්ග තීරණය කිරීම සහ ආයෝජන සඳහාත් ඔහුට උදව් උපකාර වෙලා තියෙනවා. ඊලොන් 1995 වසරේදී ඒ කියන්නේ ඔහුට වයස අවුරුදු 24 දී තමයි ඔහුගේ පළමු ව්‍යාපාරය ආරම්භ කරන්නේ. ඊලොන් තම සොහයුරා වන කිම්බල් මස්ක් සමග එක්ව SIP2 නමින් software company එකක් ආරම්භ කරනවා. SIP2 මගින් ව්‍යාපාරවලට අවශ්‍ය කරන websites, domain names, maps වගේම directions අපේලා තියෙනවා. SIP2 කියන්නේ හරියට Google Maps වලම පළමු ආකෘතිය වගේ කියලා අපිට කියන්න පුළුවන්. කොහොම වුණත් ඊලොන් තම සහෝදරයාත් එක්ක පටන් ගත්ත මේ ව්‍යාපාරයට ආයෝජනය කරන තරම් ලොකු මුදලක් මේ දෙන්නගේම ළඟ තිබිලා නැහැ. ඉතින් මේ දෙන්න තීරණය කරනවා අපාර්ට්මන්ට් එකක් වෙනුවට ඔෆිස් රූම් එකක් ගොඩක් අඩුවට කුලියට ගන්න. ඊට පස්සේ ඔෆිස් එක ඇතුළෙම මේ දෙන්නත් පදිංචි වෙනවා. ඊලොන් මේ කාලෙදී රෑ නිදි මරාගෙන වෙබ්සයිට්ස් හදලා එයා හදපු වෙබ්සයිට්ස් වලට ගැනුම් කරුවෙක් හොයාගන්න දවල් වරු එක ව්‍යාපාර ස්ථාන වලට ගිහින් තියෙනවා. ඉතින් මුලදී ගොඩක් මිනිස්සු අන්තර්ජාලය ගැන දැනගෙන හිටපු නැති නිසා ඔහුට ගැනුම් කරුවෝ හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. නමුත් 1999 දී අන්තර්ජාලය මිනිසුන් අතර ඉතා ජනප්‍රිය වූ නිසාම ඔහුගේ ව්‍යාපාරය කම්පැක් කියන ආයතනය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 307කට මිලදී ගන්නවා. නමුත් මේන් ඩොලර් මිලියන 22ක් විතරයි ඊලොන්ට ලැබෙන්නේ. ඉතින් ඊලොන් මේ ලබන මුදල් නාස්ති කරගන්නේ නැතුව ඔහුගේ ඊළඟ ව්‍යාපාරය වන x.com හි ආයෝජනය කරනවා. ඔහුට මීළඟට අවශ්‍ය වුණේ මිනිසුන්ට අන්තර්ජාලය හරහා මුදල් ගෙවීම් කළ හැකි ආකාරයේ පද්ධතියක් නිර්මාණය කිරීම. ඊලොන් තදින්ම විශ්වාස කරා සාම්ප්‍රදායික බැංකු ක්‍රමය මාර්ගගත ක්‍රමයට පරිවර්තනය විය යුතුයි කියලා. පසු කාලීනව 2001 වර්ෂයේදී PayPal බවට පත්වෙන්නෙත් මේ x.com කියන ආයතනයයි.
කොහොම නමුත් PayPal ආයතනයේ ඇති වූ මතගැටුම් නිසා ඊලොන්ට එහි ප්‍රධාන විධායක නිලධාරී තනතුර අහිමි වෙනවා. 2002 වසරේදී eBay ආයතනය මගින් PayPal ආයතනය මිලදී ගැනීමත් සමග ඊලොන් මස්ක්ට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180ක් හිමි වෙනවා. පසු ඔහු එම මුදල් SpaceX සහ Tesla ආයතනවල ආයෝජනය කරනවා. 2001 වසරේදී ඊලොන්ට දැඩි ආශාවක් ඇති වෙනවා අඟහරු ග්‍රහයා වෙතට රොකට් එකක් යවන්න. ඉතින් ඔහු රොකට්ස් මිලදී ගන්න රුසියාවටත් යනවා. කොහොම වුණත් රුසියාවත් ඇමරිකාවත් අතර දශක ගණනාවක් තිස්සේ තිබුණ අභ්‍යවකාශ තරඟය නිසාම රුසියානුවන් ඊලොන්ට දැරිය නොහැකි මිල ගණන් ප්‍රකාශ කරනවා. රුසියානුවන්ට අවශ්‍ය කරලා තිබුණේ ඊලොන් මේ වැඩේ අතහැරලා දැමීම මිසක් විශාල මුදලකට රොකට්ස් විකුණා අධික ලාභයක් ලැබීම නම් නෙවෙයි. ඊලොන්ට අන්තිමේදී තේරුණා මේ ලෝකෙ කොහෙන්වත් එයාලට රොකට්ස් නම් ගන්න වෙන්නේ නැහැ කියලා. හැබැයි ඊලොන් මේ වැඩේ අතහැරිය නම් නැහැ. ඉතින් ඊලොන් රොකට්ස් මිලදී ගන්නවා වෙනුවට රොකට්ස් හදන්න තීරණය කරනවා. ඔන්න ඔය විදියට තමයි 2002 වර්ෂයේදී SpaceX ආයතනය ආරම්භ වෙන්නේ. SpaceX ආයතනය ආරම්භ කිරීමෙහිලා ඊලොන් මස්ක්ගේ අභිලාෂයන් උනේ නැවත භාවිතයට ගත හැකි ආකාරයේ අභ්‍යවකාශ යාන නිර්මාණය කිරීමත්, අඟහරු ග්‍රහයා මත මිනිස් ජනාවාසයක් ඇති කිරීමත් සහ වාණිජමය අරමුණින් අභ්‍යවකාශ යාන දියත් කිරීමත් යන කාරණාවන්. මුල් අවුරුදු කිහිපය SpaceX ආයතනයට ඉතාම දුෂ්කර කාලයක් වුණා. ඊලොන්ට ඔහුගේ පළමු රොකට් යානාව සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න අවුරුදු 4ක්ම ගත වුණා. ඉතින් 2006 වර්ෂයේදී තමයි ඊලොන්ගේ පළමු රොකට් යානාව වන Falcon 1 අභ්‍යවකාශගත කරන්නේ. නමුත් ඊලොන්ගේ සියලු බලාපොරොත්තු බිඳ දමමින් Falcon 1 දියත් කර තත්පර 30කටත් අඩු කාලයකදී පුපුරලා යනවා. පසුව විමර්ශනවලදී අනාවරණය වෙනවා මේ පිපිරීම සිදු වුණේ තෙල් කාන්දුවක් නිසා ඇති වූ ගින්නක් හින්දා කියලා. රොකට් යානාව කඩා වැටීමත් එක්ක ඊලොන් SpaceX ආයතනයට යට කරපු ඩොලර් මිලියන ගාණක් වගේම අවුරුදු 4ක කැපකිරීමත් එක ක්ෂණයකින් සුන් වෙලා යනවා. නමුත් ඊලන් මේ දෙස පරාජයක් විදියට බලනවා වෙනුවට මේ SpaceX ආයතනයේ ඉදිරි ගමනට හොඳ පන්නරයක් කරගත්තා. පළවෙනි රොකට් එක ෆේල් වෙලා හරියටම අවුරුද්දකට පස්සේ ඒ කියන්නේ 2007 දී ඊලන් දෙවෙනි රොකට් එකත් හදනවා. මේ රොකට් එක පිපිරීමකින් තොරව දියත් කරත් අවාසනාවකට වගේ පෘථිවියේ කක්ෂගත කරන්න බැරි වෙනවා. තවත් හරියටම අවුරුද්දකින් වැරදුන තැන් නිවැරදි කරගෙන ඊලන් තුන්වෙනි රොකට් එකත් හදනවා. 2008 වර්ෂයේදී දියත් කරන මේ රොකට් එකත් අසාර්ථක වෙනවා. එයට හේතුව වුණේ නිවැරදි මොහොතේදී රොකට් යානාවේ පළමු කොටස එහි දෙවන කොටසෙන් ගැලවී නොයාමයි. මේ නිසා රොකට් යානාවේ ඉහළ කොටසට එහි ගමනාන්තය කරා ළඟා වීමට නොහැකි වෙනවා. මේ විදියට 3 වතාවක් එක පෙළටම අසාර්ථක වුණ නිසාම ඔහුට මේ වෙද්දි තවත් රොකට් යානා හදන්න මුදල් ඉතුරු වෙන්නේ නැහැ. බොහෝ දෙනා හිතුවේ SpaceX ආයතනය බංකොලොත් වෙලා ඉවරයි කියලා. කොහොම වුණත් තුන්වෙනි රොකට් එක අසාර්ථක වුණ දවසේ ඉඳලා හරියටම දවස් 57ක් යද්දී ඊලොන් හතරවෙනි රොකට් එකක් දියත් කරනවා. ඉතින් ඔන්න අන්තිමේදී මේ හතරවෙනි රොකට් එක නම් පෘථිවිය කක්ෂගත කරන්න ඊලොන් සමත් වෙනවා. ඉතින් මේ අවස්ථාව ඉතිහාසයේ සනිටුහන් වෙන්නේ පෞද්ගලික ආයතනයකින් දියත් කළ අභ්‍යවකාශ යානාවක් පෘථිවියේ කක්ෂගත වූ පළමු අවස්ථාව ලෙසයි. ඊලොන්ගේ මේ සාර්ථකත්වයත් සමගම SpaceX ආයතනය NASA ආයතනයත් සමග හවුල්කාරීත්වයක් ඇති කරගන්න සමත් වෙනවා. මේත් සමගම Starlink කියන චන්ද්‍රිකා ජාලය පිහිටුවීමටත් ඊලොන් මස්ක්ට හැකියාව ලැබෙනවා. NASA ආයතනය සමග ඇති කරගත් ගිවිසුම් වල ප්‍රතිඵලයක් විදියට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත ගගනගාමීන් සහ ඔවුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යාම සඳහා අභ්‍යවකාශ යාන සැපයීමටත් SpaceX ආයතනයට හැකියාව ලැබෙනවා. SpaceX ආයතනය සාර්ථක වුණා කියලා ඊලන් මස්ක් එතනින් නැවතුනේ නැහැ. ඔහුගේ මීළඟ අරමුණ වුණේ කෘත්‍රිම බුද්ධිය ඔහුගේ ව්‍යාපාරවලට ඈඳා ගැනීමයි. ඉතින් 2015 වර්ෂයේදී ඊලන් මස්ක් විසින් OpenAI ආයතනය ආරම්භ කරනවා. මුලදී මේ ලාභ නොලබන ආයතනයක් ලෙස කටයුතු කරමින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ සිදු කරනවා. ඉතින් OpenAI ආයතනය විසින් 2019 වර්ෂයේදී GPT-2 සහ 2020 වර්ෂයේදී GPT-3 හඳුන්වා දීමෙන් පසු 2022 වර්ෂයේදී නිල වශයෙන් ChatGPT හඳුන්වලා දෙනවා. නමුත් 2018 වර්ෂයේදී OpenAI ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඇති වූ මතභේදයක් නිසා ඊලොන් මස්ක් එම ආයතනයෙන් ඉවත් වෙනවා. කාලය ගෙවිලා යද්දී ඊලන් මස්ක්ගේ අවධානය ඉදිකිරීම් ශාස්ත්‍රයටත් යොමු වෙනවා. ඇමරිකාවේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස ඊලන් විසින් 2017 වර්ෂයේදී The Boring Company යන නමින් ප්‍රවාහන උමං මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. 2022 වර්ෂයේදී ඊලන් විසින් Twitter සමාජ මාධ්‍ය ජාලය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 44ක මුදලකට මිලදී ගන්නවා. පසුව ඔහු Twitter නාමය X ලෙස වෙනස් කරනවා.
ඊලන් මස්ක් OpenAI ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් වුණත් 2023 වර්ෂයේදී XAI නමින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ඔහුගේම ආයතනයක් ආරම්භ කරනවා. ඊලොන් මේ ආයතනයේ පළමු කණ්ඩායම ලෙස OpenAI, Google, Microsoft සහ DeepMind ආයතනවලින් ඉංජිනේරුවන් සහ පර්යේෂකයන් සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ කතාව ඇහුවම ඔබට තේරෙනවා ඇති ඊලන් කියන්නේ කොතරම් දක්ෂ ව්‍යාපාරිකයෙක්ද කියලා. ඔහු සතුව දැනට කලින් මා සඳහන් කළ ව්‍යාපාරවලට අමතරව තවත් ව්‍යාපාර කිහිපයක්ම තියෙනවා. ටෙස්ලා කියන්නේ ඊලන් විසින් ආරම්භ කළ ව්‍යාපාරයක් නොවුනත් ඔහු ටෙස්ලා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වගේම ටෙස්ලා ආයතනයේ තනි පුද්ගලයෙකු වශයෙන් වැඩිම කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන කොටස් හිමියා වශයෙන් හඳුන්වන්න පුළුවන්. 2003 වර්ෂයේදී ආරම්භ කළ ටෙස්ලා ආයතනයට ඊලන් මස්ක් මුලින්ම සම්බන්ධ වෙන්නේ 2004 වර්ෂයේදී ඒ ආයෝජකයෙකු වශයෙන්. පසු කාලීනව 2008 වර්ෂයේදී ඔහු ටෙස්ලා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වෙනවා. ඔහුගේ නායකත්වය යටතේ ටෙස්ලා ආයතනයට ලෝකයේම ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත්වෙන්නත් හැකියාව ලැබෙනවා. 2025 වන විටත් බිලියන පතියෙක් වෙලා හිටපු ඊලොන් මස්ක් ට්‍රිලියන පතියෙක් බවට පත්වෙන්නේ 2026 වර්ෂයේ ජුනි 12 වැනිදා SpaceX ආයතනය නැස්ඩැක් කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කිරීමත් සමග ඔහුගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1ක් දක්වා ඉහළ යාම නිසා. ඉතින් ඔය විදිහට තමයි ඊලන් මස්ක් ලෝකයේ බිහි වූ පළමු සහ දැනට සිටින එකම ට්‍රිලියන පතිය බවට පත්වෙන්නේ. ඊලන් මස්ක්ගේ මේ සාර්ථකත්වයේ පිටුපස තියෙන්නේ අසීමිත කැපකිරීම, අසාර්ථක වීම සහ ඔහුගේම දැඩි අධිෂ්ඨානයයි. ඊලන් වරක් මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා ඔහුට ටෙස්ලා සහ SpaceX ව්‍යාපාරයන් සාර්ථක කරගන්න සතියකට පැය 80ත් 100ත් අතර ප්‍රමාණයක් වැඩ කරන්න සිද්ධ වුණා කියලා. ඊලන් කියන විදියට වෙනත් කෙනෙක් සතියකට පැය 45ක් වැඩ කරලා අවුරුද්දකින් ලබා ගන්න දේම ඔයාට සතියකට පැය 80ක් වැඩ කරලා මාස 4කින් ලබා ගන්න පුළුවන්. ලෝකයේ ධනවත්ම පුද්ගලයා වුණ ඊලොන් මස්ක් තවමත් ජීවත් වෙන්නේ කුඩා නිවසක කිව්වොත් ඔයාට පුදුමත් හිතෙයි. ඒත් ඒක තමයි ඇත්ත. මොකද ඊලොන් බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතය ගත කරන්නේ තනියම. ඊලොන්ගේ විවාහ ජීවිතය ගැන කතා කරොත් ඔහු 2000 වර්ෂයේදී ජස්ටින් විල්සන් නම් කාන්තාවත් සමග විවාහ වෙනවා. නමුත් ඔවුන් 2008 වර්ෂයේදී දික්කසාද වෙනවා. ඊලොන් නැවතත් 2010 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතික නිලියක් වන ටලූලා රයිලි සමග විවාහ වෙනවා. ඊලොන් ඇය සමග 2012 වර්ෂයේදී දික්කසාද වී 2013 වර්ෂයේදී ඇයවම නැවත විවාහ කරගන්නවා. ඒ විවාහයත් 2016 වර්ෂයේදී අවසන් වෙනවා. 2017 වර්ෂයේදී මහත් ආන්දෝලනයකට ලක් වූ ජොනි ඩෙප්ගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ් සමග ඊලොන් මස්ක් සම්බන්ධයක් ඇති කරගන්නවා. නමුත් ඊලන්ගේ අධික කාර්යබහුල බව නිසාම ඒ සම්බන්ධයත් මාස කිහිපයකින් අවසන් වෙනවා. කොහොම වුණත් ඊලන් මස්ක්ට දරුවන් 14 දෙනෙක් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ දරුවන් අතරින් 6 දෙනෙක්ම ඔහුගේ පළමු විවාහයේ දරුවන්. ඊලන් මස්ක්ගේ ජීවිතයෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ තමයි ලෝකයේ බිහි වූ පළමු සහ එකම ට්‍රිලියන පති ඊලන් මස්ක්ගේ කතාව. තවත් ලස්සන වගේම ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හමු වෙමු. අයබෝවන්.